කන පසාරු කරගෙන යන ඉන්ලයින් 4 එන්ජින් එක කෑගැහිල්ලක් ඈතින් ඇහෙනකොටම පාරේ යන ඕනම කෙනෙක්ට ඉබේම හැරිලා බැලෙන්න තරම් මේක ඇතුලේ අමුතුම මායාවක් තියෙනවා. දශක 3ක් තිස්සේ ලංකාවේ බයික් පිස්සන්ගේ ලොකුම යකඩ හීනයක් වුණු ජපන් ඉංජිනේරු කලාවේ මුතු මල්කඩ. අද ඔටෝමාස්ටර් අපි කතා කරන්නේ මිඩල් වේට් පන්තියේ කිරුළ නොදරු රජු අමරණීය Honda CB400 Super 4 එක ගැන. මේ පුරාවෘත්තයේ පටන් ගන්නේ 1992 අවුරුද්දේ ජපානයේදී. Honda සමාගමේ ප්‍රොජෙක්ට් බිග් වන් කියන සංකල්පයේ යටතේ එළියට ආපු මේ යන්ත්‍රය මුලින්ම පාරට බැස්සේ NC31 කියන කේතනාමයෙන්. මේකේ තිබුණේ 399cc liquid cooled DOHC සිලින්ඩර 4ක ඉන්ලයින් 4 එන්ජිමක්. අශ්වබල 53ක් පිට කරපු මේ මුල්ම මාදිලියට කිසිම අමතර තාක්ෂණික කෑලි ඉලෙක්ට්‍රොනික් ඒඩ්ස් තිබුණේ නැහැ. පිරිසිදු යාන්ත්‍රික බලය සහ අර ලස්සන රවුම් හෙඩ්ලයිට් එකත් එක්ක ආපු නේකඩ් පෙනුම නිසාම මේක මුළු ආසියාවේම අංක 1 බයික් එක බවට පත් වුණා. නමුත් CB400 කතාව සම්පූර්ණයෙන්ම කනපිට පෙරලෙන්නේ 1999 දී. Honda ඉංජිනේරුවෝ මේ යන්ත්‍රයට තෑගි කළා කාර් ලෝකයේ හොල්ලපු VTEC තාක්ෂණය. NC39 කේතේන ආපු මේ මාදිලියට කිව්වේ Hyper VTEC Spec 1 කියලා. මේකේ මැජික් එක මොකක්ද දන්නවද? අඩු RPM වලදී එන්ජිමේ වැඩ කරන්නේ එක සිලින්ඩරයකට වැල්ව් දෙකක් විතරයි. හැබැයි හරියටම 6750 RPM සීමාව පනිද්දී ඉතුරු වැල්ව් දෙකත් ඇරිලා වැල්ව් 4ම වැඩ කරන්න ගන්නවා. අන්න ඒ වෙලාවට එන්ජිමේ සද්ද වෙනස් වෙලා මෘගයෙක් වගේ ඉස්සරහට පනිනකොට ඇඟේ ලී රත් වෙන ඒ අමුතුම හැඟීම ඒක සල්ලි දීලා ගන්න බැරි වෙන්නමම සැපක්. කාලයත් එක්ක මේක තවත් දියුණු වුණා. ස්පෙක් 2 සහ ස්පෙක් 3 මාදිලි වලින් VTEC ඔන් වෙන RPM සීමාව 6300 දක්වා අඩු කරලා තවත් ඇදලා යාමේ හැකියාව ඇක්සලරේෂන් වැඩි කළා. ඊට පස්සේ 2008 දී පාරට බැස්සා තාක්ෂණයේ උපරිමය. ඒ තමයි NC42 Revo මාදිලිය. පරණ කාබියුරේටර් ක්‍රමය අයින් කරලා මේකට PGM F5 fuel injection පද්ධතියක් එකතු කළා. ඒ වගේම Revo එකේදී VTEC තාක්ෂණය වෙනස් වුණා. ඔයා throttle එක දෙන වේගය throttle position අනුව VTEC වැඩ කරන එක පරිගණකයෙන්ම තීරණය කරන මට්ටමට මේ යක්ෂයා බුද්ධිමත් වුණා. වෙනස් වුණු වායු විමෝචන නීති emission norms නිසා මෑතකදී මේ සුපිරි යන්ත්‍රීය නිෂ්පාදනය Honda සමාගම විසින් සදහටම නතර කළා. ඒ කියන්නේ අද වෙනකොට CB4 කියන්නේ නිකම්ම බයික් එකක් නෙවෙයි. පාරේ දුවන මිල කළ නොහැකි දියමන්තියක්. තාක්ෂණය කොච්චර ඉස්සරහට ගියත් අර ඉන්ලයින් 4 එකේ VTEC සද්දට සම කරන්න පුළුවන් තවත් යන්ත්‍රයක් කවදාවත් බිහි වෙන එකක් නැහැ. ඔයත් කවදා හරි මේ යකඩ හීනෙට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් වීඩියෝ එක අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. මේ වගේ ඇඟේ ලේ රත් කරන යකඩ හීන ගැන බලන්න ඕටෝමාස්ටර් අපිව අනිවාර්යෙන්ම ෆොලෝ කරන්න.